මිනිස් මොළය විශ්වයේ ඇති අසිරිමත්ම සුපිරි පරිගණකය. අපේ සිරුරේ බරින් 2% පමණක් වුවත් මුළු සිරුරේම ක්‍රියාකාරීත්වය පාලනය කරන මහා මොළය යනු ස්වභාව ධර්මයේ පුදුම සහගතම නිර්මාණයයි. අද අපි මේ වීඩියෝ එකෙන් මිනිස් මොළය ගැන ඔබ නොදත් ගැඹුරු කරුණු කිහිපයක් විමසා බලමු. එක අසීමිත මතක ගබඩාව. අපේ මොළයේ ස්නායු සෛල බිලියන 86ක් පමණ පවතී. නවතම පර්යේෂණවලට අනුව මොළයේ මතක ධාරිතාව පෙටාබයිට් 2.5ක් පමණ වේ. සරලවම කිව්වොත් මේ සාමාන්‍ය රූපවාහිනී වැඩසටහන් පැය මිලියන 3ක් එක දිගට පටිකර කර තැබීමට සමාන ධාරිතාවකි. 2. විදුලි බලය නිපදවන මධ්‍යස්ථානයක්. ඔබ අවදියෙන් සිටින විට ඔබේ මොළය වොට් 1225 අතර විදුලි ප්‍රමාණයක් නිපදවයි. මෙම බලය කුඩා LED බල්බයක් දැල්වීමට ප්‍රමාණවත්ය. අපේ සිරුරේ නිපදවන මුළු ශක්තියෙන් 120%ක්ම වැයවන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහායි. 3. වේගවත් පණිවිඩ හුවමාරුව. මොළය සහ සිරුරේ සෙසු කොටස් අතර තොරතුරු ගමන් කරන්නේ විදුලි වේගයෙනි. ස්නායු ආවේගයන් පැයට සැතපුම් 268ක එනම් පැයට කිලෝමීටර් 430ක වේගයෙන් ගමන් කරයි. ඔයා උණුසුම් දෙයක් ඇල්ලූ සැනින් අත ඉවතට ගන්නේ මොළයේ මෙම අධිවේගී ක්‍රියාවලිය නිසායි. 4. මොළය සහ ජලය. මොළයෙන් 73%ක්ම සමන්විත වන්නේ ජලයෙන්. ඔබ ලබා ගන්නා ජල ප්‍රමාණය 100%කින් පමණ අඩු වුවහොත් ඔබේ අවධානය, මතකය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල විය හැකියි. ඒ නිසා මොළයේ සෞඛ්‍යයට ජලය අත්‍යවශ්‍ය වේ. 5. වේදනාව දැනෙන්නේ නැති අවයවය. මොළයට වේදනාව දැනෙන්නේ නැහැ. මොළයේ පටක තුල වේදනා ග්‍රාහක නොමැති නිසා මොළය ශල්‍ය කර්මයකට ලක් කරන විට පවා රෝගියා අවදියෙන් තැබිය හැකියි. අපට දැනෙන හිස රදය ඇතිවන්නේ මොළය වටා ඇති පටල සහ ස්නායු මගිනි. 6. නින්දේදී සිදුවන පුදුම දේ. අපි නිදා සිටින විට මොළය නිශ්ශබ්ද නොවේ. ඇත්ත කිව්වොත් ඇතැම් අවස්ථාවලදී අප අවදියෙන් සිටිනවාට වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් නින්දේදී මොළය පෙන්වයි. දවස පුරා එකතු කරගත් තොරතුරු තෝරා බේරා ගබඩා කරන්නෙත් අදාළ නැති ද්‍රව්‍ය ඉවත් කරන්නෙත් අපි නිදා සිටින කාලය තුලයි. මොළයේ ශක්තිය වැඩි කරගන්නේ කොහොමද? 1. ප්‍රමාණවත් නිින්ද. දිනකට පැය 7-8 අතර සුවදායක නිින්දක් ලබා ගන්න. 2. සෞඛ්‍ය සම්පන්න ආහාර. ඔමේගා 3 අඩංගු ආහාර එනම් මාළු, මැස් සහ පළතුරු වැඩිපුර ආහාරයට ගන්න. 3. කියවීම සහ ඉගෙනීම. නිරන්තරයෙන් අලුත් දෙයක් ඉගෙන ගැනීමෙන් මොළයේ ස්නායු සම්බන්ධතා ශක්තිමත් වේ. 4. භාවනාව. මානසික ආත්‍ය අඩු කර මොළයේ අවධානය වැඩි කිරීමට භාවනාව බෙහෙවින් උපකාර වේ. මිනිස් මොළය යනු වටිනාම අවයවයයි. මොළබද්ධ කිරීම තවම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒ නිසා ඔළුව හොඳට පරිස්සම් කරගන්න. අපිට ඉක්මනට අමතක වෙන්නේ ඇයි? අමතක වීම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවික අංගයක් වන අතර අපට මතක තබා ගන්නා හෝ ඉගෙන ගන්නා දේවල් අමතක වීමට හේතු කිහිපයක් තිබේවා. 1. මැදිහත් වීම. අමතක වීමට එක් පොදු හේතුවක් වන්නේ මැදිහත් වීමයි. අපි නවතොරතුරු ඉගෙන ගන්නා විට හෝ මතක තබා ගන්නා විට ඒ අපේ මොළයේ දැනටමත් ගබඩා කර ඇති සමාන පැරණි තොරතුරු වලට බාධා කළ හැකිය. මෙය අමතක වීමට හේතු විය හැක. 2. දි รา පත් වීම. මතකයන් විශේෂයෙන් කෙටිකාලීන මතකයන් යලි යලිත් භාවිතා නොකළොත් කාලයත් සමග මැකී යා හැක. මෙම ක්‍රියාවලිය දි รา පත් වීම ලෙස හැඳින්වේ. 3. අදාළතාවය නොමැතිකම. අපගේ මොළය අපට අදාළ හෝ වැදගත් තොරතුරු වලට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වේ. අපට අර්ථවත් හෝ ප්‍රයෝජනවත් දෙයක් හමු නොවන්නේ නම් අපේ රඳවා නොගැනීම අමතක වීමට හේතු විය හැක. 4. උඩින් ලිවීම. සමහර විට නවතොරතුරු පැරණි මතකයන් උඩින් ලිවිය හැක. විශේෂයෙන් නවතොරතුරු වඩා තීව්‍ර හෝ චිත්තවේග වශයෙන් වැදගත් නම් මේ නිසා පැරණි මතකයන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අමතක වී යා හැක. 5. ආවර්ජන ගැටලු. මතකයක් අපේ මොළයේ ගබඩා වී තිබුණත් යම් අවස්ථාවකදී එය නැවත ලබා ගැනීමට නොහැකි වූහොත් අපට එය අමතක විය හැක. කම්මැලිකම, ඉඟි නොමැතිවීම, සිත කලබල වීම මෙයට හේතු විය හැක. 6. මතක තහවුරු කිරීම.
මතකයන් අපේ මොලේ ක්ෂණිකව තැම්පත් වන්නේ නැහැ. ඔවුන් මතක තහවුරු කිරීම නම් ක්‍රියාවලියක් හරහා ගමන් කරනවා. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් වූහොත් මතකය අමතක වීමට ඉඩ ඇත. කරුණු මතක තියාගන්න මේ දේවල් අනුගමනය කරන්න. 1. විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න. 2. තොරතුරු නැවත නැවත හෝ පෙරහුරු කරන්න. 3. පවතින දැනුම සමග පෙර දැනුම සමග සම්බන්ධතා ඇති කරගන්න. 4. රූප හෝ හැඟීම් සමග තොරතුරු සම්බන්ධ කරන්න. 5. ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබා ගන්න. 6. අදාළ සහ චිත්තවේග වශයෙන් වැදගත් තොරතුරු වලට ප්‍රමුඛත්වය දෙන්න. 7. නිතිපතා පුහුණු වීම සහ නව තොරතුරු ක්‍රමානුකූලව ලබා ගන්න. 8. පාඩම් අතරතුර කෙටි විවේකයන් ලබා ගන්න. අපගේ මොළය නිරන්තරයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් සකසමින් සිටින නිසා සෑම දෙයක්ම එක ලෙසම මතක තියාගැනීම කල නොහැකි. එසේ කළහොත් අනවශ්‍ය සෑම දෙයක්ම මතක තියාගැනීම හරහා මොළයේ ක්‍රියාකාරීත්වයේ ඉක්මනින් අඩපණ විය හැකිය.